අපි දැන් මේ බැංකුවලින් මුදල් ගන්න යනවනේ. ඔව්. යනවා ATM මැෂින් එකට යනවා. ඔව්. සාමාන්‍යයෙන් කරන්නේ මුදල් ගත්තාම අපිට පොඩි රිසිට් එකක් එනවා. ඔව්. ඕක එතන වීසි කරලා එන්නේ. ඔව්. ඊතර ගෙනම කරදරයි ඔව්. ඒකද වීසි කරලා. ඒ වයින් යම් භයානකම් නැත්නම් අයහපත් ප්‍රතිඵල එන්න පුළුවන්ද? ඔව් ඒක ඉතාමත් භයානක තත්ත්වයක් ලංකාවෙත් මම පහුගිය වසර කිහිපය තුළම පරිගණක අපරාධ රාශියක් සිද්ධ වෙලා තියෙනවා ඔය ATM රිසිට්ස් නිසා. ඒ කියන්නේ ATM මැෂින් එකකින් මුදල් ගත්තාම ඒ මුදලේ තමන්ගේ account එකේ කීයද තියෙන්නේ කියන එක පරිගණක තිරේ එතන දිස් වෙනවා. ඉතින් අපි ප්‍රධාන මූලිකම හිතන්න ඕනේ ඇයි අපි ඒක ආයේ print කරගන්නේ? ඊට පස්සේ print කරලත් අපි කරන්නේ balance එක කීයද බලනවා. balance එක කීයද බලලා අපි ඒක අර එතනම තියෙන dustbin එකට දාලා යනවා. දාලා ගියාම ඒ dustbin එකේ තියෙන receipts එකතු කරලා අපරාධකාරයෝ ඒකේ තියෙන තොරතුරු පාවිච්චි කරලා බැංකු විදියට ඒ අදාළ පුද්ගලයන්ට කතා කරනවා. කතා කරලා කියනවා ඔබගේ නම මේක නේද? ඔබගේ account එකේ balance එක මේක නේද? ඔබ මේ අහවල් දවසේ ATM එකෙන් සල්ලි ගත්තා නේද? කියලා විශ්වාසය ගොඩනගා ගන්නවා. ඉතින් ඒ කියන ඒවා ඔක්කොම ඇත්තනේ. එතකොට අර පුද්ගලයා ඉබේම විශ්වාසය ගොඩනගෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයාට කියනවා දැන් ඔබට OTP එකක් එයි. ඔබ අර සල්ලි ගැනීමේදී පොඩි වැරදීමක් වෙලා තියෙනවා. ඒක නිවැරදි කරන්න OTP එකක් එයි. ඒකම මට පොඩ්ඩක් ෂෙයා කරන්න. වගේ දේවල් කියනවා. ඒ වෙද්දී අර විශ්වාසය ගොඩනගලා තියෙන නිසා අර පුද්ගලයාව ෂෙයා කරනවා. ඉතින් ඒ නිසා ඒක හරියම භයානක තත්ත්වයක්. මම නම් කියන්නේ Taman සල්ලි ගත්තා නම් balance එක බලන්න තිරේ. ආයෙ print කරලා receipt එක ගන්න එපා. receipt එක ගත්තා නම් receipt එක ගෙදර අරන් යන්න. ඒක එතන ප්‍රසිද්ධියේ බිම දාලා යන්න එපා. ඒ වගේ සරල දේවල් වලින් අපරාධ සිද්ධ වෙන එක අපිට ඉතා පහසුවෙන් වළක්වා ගන්න පුළුවන්. සමාජය දැනුවත් වීම තමයි ප්‍රධානම වැදගත් කාරණය. අපි දැන් මේ බැංකුවලින් මුදල් ගන්න යනවනේ. ඔව්. යනවා ATM මැෂින් එකට යනවා. ඔව්. සාමාන්‍යයෙන් කරන්නේ මුදල් ගත්තාම අපිට පොඩි රිසිට් එකක් එනවා. ඔව්. ඕක එතන වීසි කරලා එන්නේ. ඔව්. ඊතර ගෙනම කරදරයි ඔව්. ඒකද වීසි කරලා. ඒ වයින් යම් භයානකම් නැත්නම් අයහපත් ප්‍රතිඵල එන්න පුළුවන්ද? ඔව් ඒක ඉතාමත් භයානක තත්ත්වයක් ලංකාවෙත් මම පහුගිය වසර කිහිපය තුළම පරිගණක අපරාධ රාශියක් සිද්ධ වෙලා තියෙනවා ඔය ATM රිසිට්ස් නිසා. ඒ කියන්නේ ATM මැෂින් එකකින් මුදල් ගත්තාම ඒ මුදලේ තමන්ගේ account එකේ කීයද තියෙන්නේ කියන එක පරිගණක තිරේ එතන දිස් වෙනවා. ඉතින් අපි ප්‍රධාන මූලිකම හිතන්න ඕනේ ඇයි අපි ඒක ආයේ print කරගන්නේ? ඊට පස්සේ print කරලත් අපි කරන්නේ balance එක කීයද බලනවා. balance එක කීයද බලලා අපි ඒක අර එතනම තියෙන dustbin එකට දාලා යනවා. දාලා ගියාම ඒ dustbin එකේ තියෙන receipts එකතු කරලා අපරාධකාරයෝ ඒකේ තියෙන තොරතුරු පාවිච්චි කරලා